2013 අවුරුද්දේ තමයි මම පොතට එකතු වුණේ. දෙයක් කියන නමින් තමයි මගේ වැඩසටහන හැම දෙයක්ම මම කරගෙන යන්නේ. ඔයගලන්ට පේනවා ඇති ලාංඡනේ ඔයගලන්ට දකින්න ඇති. ඉතින් මම අද කියලා දෙන්න යනවා තල කැරලි ගැන විස්තරය. මොකද අපිට හොඳ ස්වයං රැකියාවක් කරන්න අවශ්‍ය නම් අපි තල කැරලි තමයි මේ මුල්ම පාඩම මම කරගෙන යන්න හදන්නේ. ඉතින් මම වෙනකොට ගියාම දැක්කා මේ තල කැරල්ලක් මෙන්න මේ විදිහට. කඩදාසිය ලොකුවට තියෙනවා තල කැරල්ල ඉතාලම පුංචියට තියෙනවා. ඒ විදිහට වැඩ කරන්න නම් එපා. ඒ කියන්නේ මේ වගේ නිකන් පොඩු වැඩක් වගේනේ. මේ වගේ හරි විදිහට තල කැරල්ලක් හදන හැටි මම ඕගොල්ලන්ට මුලින් ඉඳලම කියලා දෙනවා. ඒකට අපිට දැන් වියලි කලර් වලින් අපිට හම් වෙන තල පිටරට වලින් නම් සුත්තර ගේන්න පුළුවන්. අපිට හම් වෙන මේ තල පිළිතුරු කරගන්න හැටි. ගොඩක් අය මගෙන් අහලා තියෙනවා තල කොහොමද අපි සුදු කරගන්නේ කියන එක. ඒක මම ඊළඟ දවසේ කියලා දෙනවා. අපි සූදානම් වෙන්න ඕනේ ලික්විඩ් ග්ලූකෝස් එක අකුරු ඊළඟට මේ තල කැරල්ල කොහොමද නිමාවට පත් කරගන්නේ වෙළඳපොළ දෙන්න කොහොමද කියන ඒ සියලු දේවල් මට කියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලන් මාව ලයික් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. ස්තුතියි.